ඔයා ගන්න ලැප්ටොප් එක ජෙනුයින් වොරන්ටි එකක් තියෙන ලැප්ටොප් එකක්ද? අපි අද කතා කරමු ඒ ගැන. ලංකාව ඇතුලේ ඔයා ලැප්ටොප් එකක් පර්චේස් කරනකොට ඒවා පර්චේස් කරන ලැප්ටොප් එක ලංකාවට එන ක්‍රම ප්‍රධාන විදි දෙකක් තියෙනවා. පළවෙනි එක ඕතරයිස් රීසෙලර් කෙනෙක් හරහා ලංකාවට එන ලැප්ටොප්ස්. දෙවෙනි එක වෙනත් ක්‍රම වලින් නැත්නම් අපි කියනවා හෑන්ඩ් කැරි ලැප්ටොප්ස් විදිහට ලංකාවට එන ලැප්ටොප්. ගොඩක් අය හිතනවා මේ දෙකම එක වගේ කියලා. හැබැයි ඇත්තට මෙහෙම නැහැ. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි අද කතා කරමු මොකක්ද වෙනස කියලා. ඕතරයිස් ලැප්ටොප්ස් ලංකාවට ගේන්නේ ඒ කම්පැනි එකේ ඒජන්ට් කෙනෙක් හරහා. ඒ වුණාට හෑන්ඩ් කැරි ලැප්ටොප්ස් ලංකාවට ගේන්නේ කෙනෙක් හරහා නෙමෙයි. ඩුබායි, සිංගප්පූර් වල වගේ රටක ඉඳන් එන කෙනෙක් අතේ තමයි හෑන්ඩ් කැරි ලැප්ටොප්ස් ගේන්නේ. මේ හෑන්ඩ් කැරි ලැප්ටොප්ස් මිලෙන් අඩුයි. ඒ වුණාට අවදානම වැඩි. ඇයි මං මේ අවදානම වැඩි කියන්නේ? අපි දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් කියන්නේ මිල අධික භාණ්ඩයක්. ඒ වගේම පාරිභෝගිකයෙක් ලැප්ටොප් එකක් ගන්න අඩුම අවුරුදු 3ක් 4ක්වත් පාවිච්චි කරන්න බලාගෙන. ඕතරයිස් ලැප්ටොප් වල වොරන්ටි එක ඒ අදාළ ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට ඩිරෙක්ට් ලබා දෙන වොරන්ටි එකක්. හදිසියෙවත් ඔයාගේ ලැප් එකේ හાર્ඩ්වෙයාර් ඉෂුව එකක් ආවොත් ඔයාට සර්විස් එක හම්බෙන්නේ ඕතරයිස් සර්විස් සෙන්ටර් එකක් හරහායි. එතනදී ඔයාගේ හાર્ඩ්වෙයාර් එකක් රිප්ලේස් කරන්න වුණොත් ඒ රිප්ලේස් කරන්නේ ඔරිජිනල් පාර්ට්ස් වලින්ම තමයි. තාම මේ වොරන්ටි වල තියෙන වටින දෙයක් තමයි අදාළ බ්‍රෑන්ඩ් එක ඉන්ටර්නැෂනල් වොරන්ටි එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක් නම් ඔයාට වර්ල්ඩ් වයිඩ් කවරේජ් එකකුත් ලැබෙනවා. මේ කොයි විදිහට ඔයා වොරන්ටි ක්ලේම් කරත් සතියක් මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාට වොරන්ටි එක ක්ලේම් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් මොඩල්ස් වලට Windows පවා ෆ්‍රී හම්බෙනවා. මේ වගේ බ්‍රෑන්ඩ් වල ඔයාලටම බලාගන්න පුළුවන් ඕතරයිස් වොරන්ටි කියලා ස්ටිකර් එකක් ගහලා තියෙනවා. දැන් අපි හැරෙමු හෑන්ඩ් කැරි ලැප්ටොප්ස් පැත්තට. මේකට ලැබෙන වොරන්ටි එක කම්පැනි එකෙන් රෙකග්නයිස් කරන්නේ නැහැ. ඒ හින්දා මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් මේකට ලැබෙන ආෆ්ටර් කෙයාර් සර්විස් එක ගැන අපිට 100% ගැරන්ටි කරන්න අමාරුයි. හදිසියවත් ඒක ඉම්පෝර්ට් කරපු රටට ආපහු යවන්න වුණොත් ගතවන කාලය වැඩි වගේම shipping fee එකත් ඔයාට දරන්න වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ රිප්ලේස් කරන parts ඔරිජිනල් parts නොවෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ වගේ පොඩි ලාභයක් බලාගෙන ඔයා හෑන්ඩ් කැරි ලැප්ටොප් එකක් ගත්තොත් රිපෙයාර් වලටම ඔයාට ඊට වඩා වැඩි ගාණක් වියදම් වෙන්න පුළුවන්. ඉතින් ලැප් එකක් කියන්නේ මේ දවස්වල පොඩි ගාණකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලොකු ගාණක් වියදම් කරලා අමාරුව වැටෙනවට වඩා හොඳයි නේද? එකපාර කම්පැනි වොරන්ටි තියෙන ලැප් එකක් අරගෙන බය නැතුව පාවිච්චි කරන එක. ඉතින් කම්පියුටර් ඒජ් අපි අවුරුදු 32ක විශ්වාසයක් තියෙන ලංකාවේ හැම ලීඩින් ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකකම ඕතරයිස් රීසෙලර් කෙනෙක්. ඔයාගේ වටින මුදල් වැය කරලා ගන්න ලැප්ටොප් එක ගන්න කම්පියුටර් ඒජ් අපි වෙත එන්න අමතක කරන්න එපා.